ආයිබෝවන් ලොකු දේවල් කතා කරන පොඩ්ඩොත් එක්ක පුංචි දේවල් ටිකක් කතා කරන්න වෙන් කරගත්ත පුංචි වෙලාවක් තමයි පොඩ්කාස්ට් කියලා කියන්නේ. ඉතින් අදත් අපි ලෑස්ති අපේ පොඩ්කාස්ට් එකෙන් මේ කාස්ටිං වලට සිලෙක්ට් වෙලා ඉන්න. මේ කාස්ට් එකේ කට්ටිය ගොඩක් දන්න අපේ කාස්ට් එකේ අය එහෙම සෑහෙන්න දන්න කෙනෙක්ව අඳුන්වලා දෙන්න. මෙයා නළුවෙක්. ඒ වගේම හොඳ අඬ ශිල්පියෙක්. ඒ වගේම තව කවුද? මම තමයිද දන්නේ. මේ තමයි අපේ සේනු නවාංජන. සේනු නවාංජන මම අර මුලින්ම නම කියවනකොට සේනුරී නවාංජනා වගේ නිකන්. සේනු නවාංජන. කියන්නකො සේනු ඔයා ගැන කියන්න දෙයක් නැහැ. ගොඩක් අයව දන්නවනේ. කොහොමද ඔයාව දන්නේ කට්ටිය? ෆිල්ම් වලින් නාට්‍ය වලින්. ඔය ෆිල්ම් වල නාට්‍ය වල ඉන්නවා. මොනවාද ඔයා ඉඳලා තියෙන ෆිල්ම්? රාණියකේ හිටියා. තව මයිමාර ප්‍රසංගේ එන්න තියෙනවා. මයිමාර ප්‍රසංගේ එන්න තියෙන ෆිල්ම් එකක්. තව විශේෂකාර කියලා ෆිල්ම් එකකුත් එන්න තියෙනවා. විශේෂකාරී? නෑ විශේෂකාරී නේ විශේෂකාර. විශේෂකාර. ඒකේ ඔයා කාටද රඟපාන්නේ? ඒකේ ජනිතගේ හතුරෙක්ට. ජනිතගේ හතුරෙක්ට? හතුරෙක්ගේ චරිතය. විලන් කැරක්ටර් එකක් නේ. හරි තව නාට්‍ය මොනවාද ඔයා ඉන්න නාට්‍ය? මේ දවස්වල වැඩිය නෑ. ඉඳලා තියෙනවා බ්‍රෝ එකේ ඉඳලා තියෙනවා. බ්‍රෝ. තව ශක්තිය එකේ ඉඳලා තියෙනවා. හරි. අක්ෂය එකේ ඉඳලා තියෙනවා. තව මැස්ස එකේ ඉඳලා තියෙනවා. මැස්සටද? මැස්සට නේ මැස්සගේ පොඩි කාලේට. මැස්සගේ පොඩි කාලේට. හරි. තව රෝස ඒකට පියාඹන්නද තිබ්බේ ඒකේ? නැහැ යාට පොඩි කාලේ කියලා තියෙන මැස්ස කියලා. හරි. ඒකට තමයි මටත් මැස්ස කියලා කියන්නේ. දැන් එතකොට මේ දවස්වල නෑ වැඩ. නෑ මේ දවස්වල ෆ්‍රී එකේ ඉන්නවා. ඒ කියන්නේ වැඩ බාරගත්තේ නැද්ද? වැඩ වැඩි නිසාද මොකද? ටිකක් එහෙම නෑ. සෙට් උනේ වැඩ සෙට් උනේ. හරි. එතකොට ඔයා කීයක් විතර ගන්නවද ඔක රංගපාන්න වගේ අය කිරීම කොහොමද? අපි නාට්‍යයක් දැන් මම නාට්‍යයක් කරොත් ඔයාට එන්න කියලා ඔයා ඒකට කීයක් විතර කියනවද? එමිති ඉන්නේ. අම්මා තමයි දන්නේ. අන්න හරි. එතකොට අම්මා කීයක් විතර කියනවද ඔය වගේ? දන්නේ අම්මා ගනිමුද? අම්මා මෙහෙම ගාණක් කියනවද නැත්තම් ඕගොල්ලෝ දෙන ගාණක් කියලා කියනවද එහෙමද? ඕගොල්ලෝ දෙන ගාණක් ඕගොල්ලෝ කැමති ගාණක් දෙන්න අපි එන්න. පුතා එවන්න. ඉතරයි. ඔයගොල්ලෝ ගෙදර කවුරුද ඉන්නේ? මායි අක්කලා 3 දෙනයි. අක්කලා 3 දෙනෙක් ඉන්නවනේ. අර මට මතකයි ඔය මේ හොඳටම පැහිලා හැම එන කාලේ එක අක්කා කෙනෙකුට පිස්සු හැදිලා හිටියා. ලොකු අක්කා. එයාට මොකද දැන් ලෙඩේ හොඳද? ලෙඩේ හොඳයි. මොකද්ද තිබ්බ පිස්සුව? අනේ මන් දෙයට කොහොමද පිස්සුව ගණන් ගන්නද? අර තව යකෙක් ගහන අක්කා කෙනෙකුත් හිටියා නේද? ඒ තේයක් කඩනවා. ඒ අක්කට මොකද්ද යකා ගහනවා කියලා උනේ? මෙහෙමයි මම ඔය පොඩි කාලේ හිටියේ කට්ටඩියෙක් වෙන්නනේ. පොඩි කාලේ කට්ටඩියෙක් වෙන්නද හිතන් හිටියේ? තක්කඩියෙක් වෙන්න. හරි. එතකොට හිතන් හිටියේ ඊට පස්සේ අර ඒ කාලේ තින් හිතන දේවල් කියනවා. ඒ ආසාවට තමයි කියන්නේ. මොනවාද කට්ටඩියෙක් වෙන්න ඔයාට ඒවා ඒ දවස්වල කරේ? යන්ත්‍ර මන්ත්‍ර මතක තිබ්බ නේද ඔයාට? ඒ බොරුවට කිව්වේ ඔක්කොම. මට මතකයි ඔය වීඩියෝ වල තියෙනවා ඒක යන්ත්‍ර. ඒ ඔක්කොම බොරු නේ කතාවට කිව්වේ. ලොකු මන්ත්‍රකාරයෝ වගේමයි නේද? ඔයාට අර පොල් ගෙඩි මෙහෙම අල්ලේ තියාගෙන කෙටින් කරන්න පුළුවන්ද? ඒව බෑ. ඒව ඉතින් බොරුනේ යන්නේ. මොකද්ද මේ අල්ලේ කරකවන එක බෑ. ඒව බොරුද? බොරු වෙන්නේ නේ. ඔය සාත්තරා නම්ම නම් ඒව බොරුද ඇත්තටම? දන්නේ ඉතින්. ඇත්ත කරන කට්ටියක් ඉන්නවා. බොරු කරන කට්ටියක් ඉන්නවා. ඇත්ත කරන කට්ටිය මොනවද කරන්නේ? ඇත්ත කරන කට්ටිය ඉතින් ඒගොල්ලොන්ගේ බුද්ධිය. ඒ කියන්නේ ඒගොල්ලොන්ට තියෙනවනේ වෙන එක බල. මොනවද බල? සමහරුන්ට යක්කු පේනවා. එහෙම තමයි ඉතින් ඒගොල්ලෝ හොඳ ජප කරනවා. ජප කරනවා කියන්නේ මොකක්ද? අර මන්තර කියන්නේ දවස් 3ක් විතර කියන්නේ. ඒව කරන එක කරන ඉතින් ඒගොල්ලෝ. හරි දැන් එතකොට මේ මම ඇහුවේ ඔයගොල්ලන්ගේ ගෙදර දැන් අක්කලා දැන් ඒ දවස්වල ඔයා ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඕවා කිව්වට පස්සේ ඔයාට මොකද්ද දක්වපු ප්‍රතිචාරය?
පොඩීනේ ඔව්. කාඩ් කුඩු කර ඔක්කොද ඒ කියන්නේ ඒ අක්කල යාළුවන්ට ඔක්කොනම ඉවරයි ඉවරයිනේ අක්කලා ඉවරයි. විනාසයිනේ. අයියෝ. දැන් ඒ අක්කලා මොකද කරන්නේ? ලොකුවක් කන ජොබ්බයක් කරනවා හන්සියක් කැම්පස් ඒතය ජෝන් කිල්සක ජොබ්බයක් කරන්න චූටියක්ක ඕලවල්ලකොද එලව ඒක හරියට දන්නේ නැද්ද? ඕලෙවල දන්න මොකක්ද කරන්න ඉති ඕලවල එලව කොම හරි දෙක එකක්ද දෙකෙන් එකක්. හරි. මට කියන්නකෝ එතකොට මේ අම්මලා තාත්තලා දැන් මොකද කරන්නේ? ඒ දවස්වල කරපු රස්සාවල්මද? තාත්තනම් කන්ට්‍රක්ෂන් කරන්න අම්ම ගෙදට්ටලයින්න අම්ම ගෙදරට වෙලා ඉන්නේ. වෙන මොනවත් කරන්නේ නැහැ, වැඩක් බලක් කරන්නේ. මහන මහානා. හරි මට කියන්නකෝ දැන් ඔයා ඉස්සරහට මේ රංගපාලා අනම්මනම් කරලා ඔයා ලොකු වෙලා සල්ලි හම්බ කරන්න මොකද්ද කරන්න හිතන්නේ? දෙකක් තියෙන කරන්න කැනේ සල්ලි හම්බ කරන්න ඕනේ ඒ දේ කරන්න හරි. ආම ඉංජනය කෙනෙක් කෙන ආමි ඉංජිනේර කෙනෙක්. හරි. ආම ඉංජනය කෙනෙක් කලා ලංකාව විශාලතම එතෙක් මෙතෙක් හිටපු විශාලතම අලි හාම්පුතා වෙන අලි ඇත්තු හාම්පුතා මොකක්ද මේ දෙක හරි මෙහෙමයි වාට අලි පිස්සුවකුත් තිබුණා තමයි ඒක. ඒ කියන්නේ මෙහෙමනේ දැන් අලි හාම්පුතා වෙන්න අලි ඉන්න ඕන. ඒතර දැන් ලංකාවේ හීලෑ අලි නෑ. ඉන්න ඉතින් 100 දැන් ඉස්සරන හිටිය 500 දැන් ඔය 1996 වගේ ඉන්න 500ක් විතර එක දිගට ඉන්නවා. හීලෑ අලි. හීලෑ දැන් ඉන්නේ 100කටත් වඩා අඩු පිරිසක්. ඒ මොකද හේතුව මොකද්ද ඒකට? මෙමයි මගේ තව බලාපොරොත්තු මෙමයි පනාමුරයත් ගාලා තියෙනවානේ. ඔව්. ඒක නැවතුණා. ඒක 1980 ගොඩක් 50 විතර නැවතුණා. මොකක්ද මේ පනාමුරයත් ගාලා කියන්නේ? මම දන්නේ නැහැ ඒක. පනාමුරයත් ගාලා කියන්නේ පනාමුරේ ඇට් නෙමෙයි නේද? ඇත් නෙවෙයි ඇත් ගාලා. ඒක කාඩ සාමාන්‍ය අලියත් ඉන්නවනේ. ඒගොල්ලෝ එතන ගාල් කරලා ඒ කියන්නේ ඒගොල්ලෝගේ සැර අඩු කරලා එන්න දෙනවා පෙරහැරවල් වලට එහෙම. ඊට පස්සේ ඒකත් නැවතුනහම පස්සේ අන්තිමට පටන් ගත්තේ බලපත්‍ර වලින් අලි ඇතු අල්ලන එක. ඒ කියන්නේ ගම් වලට කරදර කරන අලි ඇතු. අන්තිමට ඒකත් ඒ ගම් වලට කරදර කරන අලි ඇතු අල්ලනවා. අල්ලලා ඒකලඟ පුරුදු පුහුණු කරලා පෙරහැර කොහම අන්තිමටම ඒකත් නැවතුණා. අර ඒකේ අන්තිමටම ගියපු අලි දෙන්න තමයි අර දැන් ඉන්නේ ගජබා කියලා අලියෙක්. ඔව්. ගජබායි අනිත් අලියගේ නම මතක නැහැ. ගජබා කොහෙද ඉන්නේ? ගජබා එයාත් හාම්පුතෙක් යටතේ තමයි ඉන්නේ. එයාත් ළමයි ගජබා තමයි දැන්ට ලංකාවේ ඉන්න විශාලතම අලියා. හාම්පුතා කවුද කියලා දන්නේ නැහැ නේ. නෑ මතක නැහැ. එතකොට දැන් ඔය අලි ඉස්සර නම් ඉතින් ඔය අලින්ගෙන් ඔය කොටන් ඇද්දා ඒව දේවල් කරානේ. දැන් ඉතින් අලින්ව එහෙම ප්‍රයෝජනයක් නැහැ නේ. ඉතින් මොනාටද දැන් අලි? වැඩ ගන්න නැහැ නේ. අපේ ලංකාවේ ලොකු සංස්කෘතියක් තියෙනවානේ. මොකද්ද සංස්කෘතිය කියන්නේ? සංස්කෘතිය කියන්නේ එමිතින් ඔක්කොම කියන්න බෑ. මම දන්න ටික කියන්න. කියන්න. මට සංස්කෘතිය කියන්නේ එකත් මොකද්ද කියලා දැනගන්න තිබ්බනම් හොඳයි ඔයාගේ. ඒක දැන් ඇත්තට ලොකෝට දොට මීටර එන්නේ නැහැ. ඒකට ඉතින් දැන් ගොඩක් අනික ලංකාවේ තමයි ලෝකෙ ඉන්න ලස්සනම අලි ඇතු ඉන්නේ. අනික මේ කැතම අලි ඇතු කොහෙද? එවෙදින් කියන්න බෑ අලි ඇතු ඔක්කොම ලස්සනයි. බට් ලංකාවේ තමයි ගොඩක් ලංකාවේ ඉන්නේ බට්ටේ උන්ද? නෑ බට් අනේ ඔච්චර ප්‍රශ්න නෙවෙයි. නෑ බට් ලංකාවේ කිව්ව හින්දා මම හිතේ ලංකාවේ ඉන්නේ බට්ටලි කියලා. ඉන්න එහෙම බට්ටලි ජාතියකුත් ඉන්නවනේ ලංකාවේ. ඔව් කුරුවලියෙක් ඉඳලා හම්බුණා. කොහෙද හම්බුනේ? විල්පත්තුව පැත්තේ හිතන්නේ. අනික අර කඳු ආශ්‍රිතව ඉන්න අලි ඇත්තු. ඔව්. ඒගොල්ලෝ ටිකක් අර සිරිපාද අඩියේ ඉන්නේ. ඒගොල්ලෝ ටිකක් කොටයිලු. දැකලා නෑ. හිමිටින් ඉන්න ඇති. ඔයා දැකලා නෑ කුරුවලින්. ඇයි ඉන්නේ අර දෙව්මිනී කියලා අලි? එයා කොටයිනේ මහතා. එහෙම විහිළු කරන්න එපා. කවුද? ගෙවල් පැත්තේ කවුරු හරිද? අපේ චූටි අක්කගේ නම. හැබැයි එම ඇතින්නියක් ඉන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ චූටියක්වත් ඇතින්නියක් වගේ. ඇයි නෑ නැහැ. අපි චූටි අක්කගේ නම තමයි දෙව්මිනී. හරි. හැබැයි දෙව්මිනී කියලා ඇතින්නියෙක් ඉන්න. එයා කොටයි ටිකක් කොටයි මහතයි. හරි චූටියක්වත් කොටයි මහතයි. යා නෙමෙයි අක්කල් තුන්දෙනාගෙම උසමක් අය. යානේ. හරි. එතකොට මට මේ දැන් මේ අලි ගැනම කතා කරන නිසා දැන් ඔය අලි ගම් වලට ඇවිල්ලා මිනිස්සුන්ට කරදර කරන එකට මොකද්ද විසඳුම ඔයා දකින්න? දැන් මීනගයා කෝච්චියට පයින්නෝ අලි ඒ හින්දා කෝච්චිය යන එක නවත්තලා තියෙනවා. ඔය වගේ වට ඔයා මොකද හිතන් ඉන්නේ? මම කියන්නේ ඒගොල්ලන්ට වෙනම නිජ භූමියක් හදලා එතන අලියත්තුන්ට ඉන්න සෙලම සැප පහසුකම් හදලා
ඒගොල්ලන් එතන තිබුණාද? ඉතින් දැන් එහෙම ඒවා තියෙනවනේ. දැන් පින්නවල තියෙනවා, උඩවලව තියෙනවා. මෙහෙමයි. මම කියන්නේ දැන් ගස් කපනවනේ. ඔව්. ගස් කපලා අයින් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙනම. සාමාන්‍ය ඒගොල්ලෝ හොඳට ඉන්න ලොකු පරිසරයක්. ලොකු පරිසරයක් හදලා අවට වටේම ඉන්න කට්ටිය එතනට දාන්න. හරි දැන් ඒ අලිනේ. ඔයා මොකද රිලව් ගැන හිතන්නේ? දැන් රිලව් ප්‍රශ්නයක් ඇති වෙලා තිනවනේ. රිලව් ගණන් කරානේ. ඒක ගැන මොකද හිතන්නේ? ඒගොල්ලොන් දැන් අර දූපතකට දාන්න කිව්වනේ. ඕ. දැන් ඒගොල්ලන්ට කන්න නැහැ පවුල ඒගොල්ලෝ. දැන් ඒගොල්ලෝ දූපතට ගිහිල්ලා දාලාද? දාලා මොකද්ද දූපතකට දාලාලු. හහ. පව් ඉතින් ඒගොල්ලෝ. කන්න නැතුව ඉන්නවා. ඔව් කෑම දෙන්නේ නැහැ. එනවා ඉතින් එක දේවල්. කවුද කියන්නේ මේ දේවල්? කවුරුත් කියන්නේ ෆෝන් ඔයා එක. ප්‍රවෘත්ති බලනවා සාමාන්‍යයෙන්? ඔව්. ප්‍රවෘත්ති වල මොනවාද වැඩිපුරම ඔයා බලන්න කැමති? එඩිපුරම පාතාල් එක තමයි. ඔය පාතාලේ කියන්නේ මොකද්ද? මට මේ ඒක අහන්නම ඕනකමක් තිබුණා ඔයාගේ. පාතාල කියන්නේ එක නරක වැඩ කරන කට්ටිය. ඒගොල්ලෝ මොනවාද ඉතින් විශේෂත්වය මොකද්ද? අනිත් නරක වැඩ කරන අයට වඩා පාතාලේ වෙනස මොකක්ද? හරි වෙඩි තියාගන්න, ගහ මරා ගන්නවා, නරක මත්ද්‍රව්‍ය විකුණනවා. නරක මත්ද්‍රව්‍ය විකුණනවාද? මොනවාද නරක මත්ද්‍රව්‍ය? අයියෝ ඔක්කොම කියන්න බැහැ අනේ එකක් අහන්නකෝ. නෑ ඉතින් එකින් එක තමයි මේ ප්‍රශ්නයක් කියනකොට තව ප්‍රශ්නයක් මට මතුවෙනවා. ඔය නරක මත්ද්‍රව්‍යයි හොඳ මත්ද්‍රව්‍යයි කියලා ಜಾති දෙකක් තියෙනවාද? නෑ ඔක්කොම නරකයි. මත්ද්‍රව්‍ය ඔක්කොම නරකයි. ඒ මත්ද්‍රව්‍යයි මිනිස්සු ගන්න පාවිච්චි කරන්නේ. මම දන්නේ ඉතින් ඒගොල්ලන්ට ඒක රහ ඇති. රහ ඇති. ඔව්. හරි. දැන් එතකොට දැන් ওই මත්ද්‍රව්‍ය නවත්තන්න ක්‍රමයක් නැද්ද අපේ රටේ? ඔයා හිතන විදිහට. පාතාලේ නවත්තන්න විදිහක් නැද්ද? එහෙමයි ඉතින්. දැන් ඔයා ජනාධිපති වුණොත් ඔයා මොකද්ද මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙට පාතාල ප්‍රශ්නෙට දෙන විසඳුම? මෙහෙම ප්‍රශ්න ඇතිවෙනවා ගොඩක් කරන්නේ අර හිරේ ඉන්න කට්ටියත් කරනවලුනේ අර ෆෝන් වලින්. ඔව් හිරේට ෆෝන් කොහෙදන්නේ හිරේ ඇතුලේ ෆෝන්. හරි ඉතින් ඒක තමයි නරක يعني පොලිසිය කට්ටියම ඉන්නවනේ. ඒ වගේ කට්ටිය හැමතැනම ඉන්නවා. ඒකෙන් මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පාතාලේ කට්ටියට සහයෝගය දෙන හැමතැනම කට්ටිය ඉන්නවා. රහස් පොලිසිය ඉන්නවනේ. රහස් පොලිසිය දාලා ඒ ඔක්කොම අල්ලලා ඉතින් රහස් පොලිසිය සහයෝගය දැක්කොත් පාතාලට අයියෝ එහෙම ඉතින් හරි අපි හිතමු දැන් රහස් පොලිසිය සහයෝගය දක්වන්නේ නැහැ. හරි නෑ. ඒගොල්ලෝ අරගෙන ඊට පස්සේ අල්ලගන්න කට්ටියක් ඉන්නනේ. ඒගොල්ලෝන්ව ලෝකෙටම පේන්න වෙඩි තියලා මරන්න ඕනේ. එතකොට ඉතින් ඒ දැන් ඒගොල්ලෝ පාප කර්මයක් තිබ්බා. දැන් ඒක ඉතින් ඒගොල්ලෝ ගියා. හරි. ඒගොල්ලෝ කරපු පාප කර්මයක් කර්මය ඒගොල්ලන්ට කොහොම හරි ඒක පරිසම් දුන්නනේ. ඊට පස්සේ ඒක බලලා අනිත් කට්ටියත් හැදෙනවනේ බය වෙලා. ඔයා කියන්නේ දඬුවම් කරන්න ඕනි කියලා. දඬුවම් කරන්න ඕනේ. මේ ළමයින්ට ගුරුවරු දඬුවම් කරන එක ගැන ඔයා මොකද හිතන්නේ? ළමා කාලේ ළමයි එහෙමයි ඒගොල්ලෝ දඬුවම් කරා කියලා අපි හැදෙන්නේ. වැඩක් නැහැ අනේ. මොකද්ද ඒක මට තේරෙන්නේ. ඒගොල්ලෝ දඬුවම් කරා කියලා අපි හැදෙන්නේ නැහැ කියන්නේ. නෑ ඉතින් ඒගොල්ලෝ ගාන ඉවරයක් නෑ නේ. ඔය ගාන ගිහලා තමයි හතප්පයක් කැඩේ. මෙහෙමයි මම නම් දැකලා නැහැ ළමයින්ට එහෙම අනවශ්‍ය විදියට ගහනවා මොකක් හරි. ඉතින් පොඩ්ඩ හෙල්ලෙන්න බෑ. ඔහොම ගාන. කවුරු ගහන්නවද? මම කියන්න බෑනේ මම ඉස්කෝලේ ගිහින් ඉවරයි එතකොට. ඉස්කෝලේ. ඒ හැබැයි මම දැකලා තියෙන හැටියට ඉස්කෝලේ එහෙම පන්න ගහන්නේ ගොඩක් වැරදි කරන ළමයින්ට තමයි. අට ගහන්නේ අට ගහන්නේ නැහැ. ඇයි ඔයාලට ගහන්නේ නැත්තේ මොකද්ද විශේෂත්වය? අපි හොඳ බොදු දරුවෝ. අපිට එහෙම ගහන්න. ඉතින් බොදු දරුවෝ තමයි අනිත් ඔක්කොම ළමයි ගොඩක් ළමයි බොදු දරුවෝ තමයි හරි ලංකාවේ. හරි ඉතින් ඒගොල්ලන්ට පොඩි පොඩි මිස්ටේක් වෙනවා ඉතින් ළමා කාලේ. එහෙමනේ. දැන් ඔයාලට ඉස්කෝලේ යන්න පුළුවන්ද ඔය විදිහට කොණ්ඩේ වවාගෙන? අවසර දීලා තියෙන. කවුද අවසර දීලා එක තාත් නෑ ලියුමක් දුන්නම අවසර දෙනවා. ඒක ඕන කෙනෙකුට එහෙම කොණ්ඩේ වවාගෙන යන්න පුළුවන් ලියුමක් දීලා. ඔව්. එතන දැන් ඕගොල්ලෝ ඔයාගේ ඉස්කෝලේ මොකද්ද? ලුම්බිනිය. ඒතර ඕකේ ඒකේ ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ඉන්නවනේ. අයි මොකද අයි අග්ගන්න ඔයා මම හැරෙනකොටම දන්නවා මොකක් අහන්නද යන්නේ කියලා. මොකද්ද මං අහන්න යන්නේ? හරි දැන් ඔයා කියනවා මම මොකක් අහන්නද යන්නේ කියලා. ගෑල්නවා ගැන අහන්න යන්නේ. මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ එහෙම එකක් අහන්න. කියන්න බෑනේ අහන්න තිබ්බද කියලා. හරි දැන් අහනවා ගෑනු ළමයි ගැන. හයි ඉතින් අන්න දැක්කද දැන් හිතුණානේ. මට හිතුණා දැන් ඔයා කිව්වට පස්සේ අහන්න හිතුණා මොකද ගෑනු ළමයි ගැන ඔයා දැන් ඔය දක්වන අදහස. අයියෝ අත ඉතින් එහෙම අදහසක් නැහැ. නෑ මොකක් හරි අදහසක් කියනවා. නෑ මට නෑ. නෑ ඔයා ඇත්තටම ගෑනු ළමයි ගැන මොකද හිතන්නේ? පාවෙනවනේ කෑ ගහනවා පන්නනවා හිතන් ඉන්න එහෙම ලොකෝ කියලා මට එපා වෙලා තියෙනවා. ලොකුයි තමයි ඉතින් ලොකු ගෑනු ළමයි ඉන්න පොඩි ගෑනු. හරි ඉතින් ඒගොල්ලෝ මේ
බෙරිහන් දීගෙන අනේ මට එපා වෙලා තියෙන්නේ. බෙරිහන් දෙනවා කියන තියෙන ළමයි එහෙමනේ කෑ ගහනවා. කෑ ගහනවා තමයි යන්නේ. ඒත් නිකන් එපා වෙන අය. දැන් ඔයාට කැමති ගෑනු ළමයි නැද්ද? නෑ මට එහෙම නෑ. එහෙම නෙමෙයි ළමයි මං අහන්නේ දැන් අර නාට්‍ය වල රඟපානවා. නාට්‍ය ඔයා වෙන අදහසක් ගත්තේ. ඉතින් ඔයා හන්නන අදහස ඒක දන්නේ නෑ. ඒකයි වන්නේ කන්නේ. අර එන්නේ ඒකද මගේ හිතේ මුකුත් අවුලක් නැහැ. ඔයා තමයි ඒ අදහස වැරදියට ගන්නේ. ඒ මොකද්ද ඒවා හිතන විදිහ මට තේරෙන්නේ නැහැ. ඉතින් මට තේරෙන්නේ නෑ ඒක. මම දන්නේ හරි ඒක නවත්තවා වෙන මාතෘකාවක් නේ. අලියට නෑ ගෙන. මේ මාතෘකාව හොඳ මාතෘකාවක් අපිට කතා කරන්න ඕන මාතෘකාවක්. ඇයි කොහොන්නේ යන්නේ අලියත්තු ගැන අහන්නකෝ මං කියන්නම්. අලියැත්තු තමයි තියෙන්නේ. ළමයිනුත් අලියැත්තු වගේ තමයි. ඉතින් හරි ඔයා කැමතිම නැති ළමයෙක්ගේ නමක් කියන්න පුළුවන්ද? ඒක හරි නෑ වගේ නේ. හරි නෑ ගිහින් එහෙම ඔයා කැමති කවුරු හරි ඉන්නවද? යාළුවද? ඔව්. ඕසිත ඉන්නා. තව විහඟ ඉන්නා. ගෑනු ළමයි. නෑ ඒගොල්ලෝ නෑ. අපි වොයිස්ලා විතරයි. බොයිස්ලා විතරයි. විතරයි. වෙන මේ කල්චර් එකක් ඕගොල්ලන්ගේ තියෙන බොයිස්ලා විතරයි. කැමති ගෑල්ලා ඉන්න අම්මට කැමති. අක්කලට කැමති. අම්මා ගෑනු ළමෙක්. ඉතින් ගෑල්ලා මෙත් තමයි. ඔයා ඉස්කෝලේ ළමයින්ට තමයි කැමති නැතිනේ. ඔව්. හරි එතකොට මේ අලි ගැන අහලා දැන් ඉතින් අපි අලි ගැන ගොඩක් ඇහුවනේ. ඔයා මට කියන්නකෝ අලින්ගේ ප්‍රශ්නේ ඊටම දැන් ලංකාවේ අලි නැත්තරම නැති වෙනවා. නැති වුණාට පස්සේ දැන් ඔයා කොහොමද ලංකාවේ ඉන්න ලොකුම අලි බාස් වෙන්නේ? මම ඉතින් කොහොම හරි අපි ඉනාලියට ටික පරිස්සම් කරගන්න ඕන. අලි පෙරහැර යන එක ගැන ඔයා මොකද හිතන්නේ? හොඳයිද? හොඳයි. ඉතින් දැන් අර මුතුරාජ කියලා ඇතෙක් හිටියා. එයාට ලෙඩ වෙලා කියලා එයා ආයිමත් ඒ රටටම අරන් ගියා. කොහෙද රට? මතක නෑ. තායිලන්ත. එයාත් එක්ක තායිලන්ත. එයාත් එක්ක කණ්ඩුල. ඔව්. මේ තායිලන්තයට අරන් ගියා. ඇත්තටම ඒගොල්ලොන්ට තායිලන්තයට ගිහලා කරදර කරනවා. ඔයා කොහොමද ඒව දන්නේ? ෆෝන් එකේ තියෙනවානේ. ඔයා ෆෝන් එක පාවිච්චි කරනවානේ. මොනවාද ඔයා වැඩිපුරම බලන්නේ? අලි ගැනද බලන්නේ? ඔව් වැඩිම අලි ගැන තමයි. ඔය තුම්පත් රෑන කියන්නේ මොකද්ද? තුම්පත් රෑන කියන්නේ අලි 3 දෙනෙක් ඉන්නවා. විද්‍යාත්මකව හොයලා තියෙන විදිහට තුම්පත් රෑනේ ඉන්නේ අලුතුපන් පැටියයි, එයාගේ තාත්තයි, එයාගේ වැඩිමහල් සහෝදරියයි. ඒ කියන්නේ අම්මයි තාත්තයි පුතයි නෙමෙයි. නෑ. එයාගේ වැඩිමහල් සහෝදරිය තමයි ඉන්නේ. ඒතර ඒ කොහොමද දැනගෙන තියෙන විද්‍යාඥයෝ අහලාද? අහලා නෙවෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝනේ නම් දානවනේ. ඒගොල්ලෝ දැන් හොයාගන්න අර තියෙනවනේ ක්‍රම. අන්න ඒ විදිහට තමයි හොයාගෙන තියෙන්නේ. තුම්පත් රෑන කියන්නේ සද්දන්ත කුලය කියන්නේ. මෙහෙමයි. දැන් කුල 10ක් තියෙනවා. තියෙනවා මංගල කුලය, සද්දන්ත කුලය. ඒව බෙදෙන්නේ මේ හීලාලියත්තුන්ට විතරයි. අනිත් අයට නෑ. අනිත් අය කැලේ සත්තුන්ට නෑනේ. මට ඉතුරු ටික මතක නෑ. කරඬුව වඩම්මන්න පුළුවන් කුල දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි කුලය තමයි සද්දන්ත කුලය, අනිත් එක මංගල කුලය. ඒ කුල දෙකේ කට්ටියට තමයි කරඬුව වඩම්මන්න පුළුවන්. වෙන කට්ටිය තමයි වඩම්මනවා. අර බුරුම රාජ එහෙම. දැන් එතකොට ඔය සද්දන්ත කුලේ ඇතෙක් ඉන්නවද දැන් ලංකාවේ? දැන්ට නැහැ. ඉන්න කට්ටිය මංගල කුලේ කට්ටිය. මංගල. කොහොමද මේ කුල දෙක වෙනස් වෙන්නේ? මෙහෙමයි. මංගල කුලේ කට්ටිය තෝරගන්න ක්‍රම තියෙනවා. එක ක්‍රම. මංගල කුලේ කට්ටියගේ හොඬවැල බිමට ගෑවෙන්න ඕනේ. තව කන් දෙක හොඳට පීරිලා තියෙන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. හොඳ ඔලුව කෙලින් තියෙන්න ඕනේ. තව කරුණු වඩම්ම නැතෙන්න හොඳට වතපුටුව බඳින්න. මොකක් බඳින්න? වතපුටුව. වතපුටුව කියන්නේ? වතපුටුව කියන්නේ කරඬුව දාන්න කලින් ඒක සවි කරන්න තියෙන කෑල්ල. ඒ කෑල්ලට තමයි වතපුටුව කියලා කියන්නේ. වතපුටුව. වතපුටුව බඳින්න විදිහට හොඳ කුඳු නාරටිය මෙහෙම තියෙන්න ඕනේ. තියෙනවා ඉතින්. ඒ ඔයා කොහොමද ඔච්චර දේවල් දැනගත්තේ අලි ගැන? දන්නේ නැහැ ඉතින්. හොඳයි කමක් නෑ. එතකොට මේ විදිහට තමයි මෙයාගේ මේ අලි දැනුම තියෙන්නේ. තව දේවල් ගැන මෙයාට ලොකු දැනුමක් තියෙනවා. අපි ආයෙමත් දවසක ඇවිල්ලා ඒ දැනුම ගැන පොඩ්ඩක් කතා කරමු නේද? ඔය ගෑන් ළමයි ගැන එහෙම ටිකක් වැඩිපුර කතා. ඕනේ යන්නේ. ඈ? ඕනේ. ඕනේ නැත්තම් ඉතින් කමක් නෑ. අපි නැවතත් දවසක මේ විදිහටම පොඩි කාස්ට් එකකින් හමු වෙලා මෙයත් එක්ක මීට වඩා ටිකක් වැඩි කතා බහක දෙන්න බලාපොරොත්තු වෙන්න සමුගන්නවා. එහෙනම් මේ පොඩි කට්ටියගේ ලොකු කතා ඇහෙන පොඩි කාස්ට්